හරි හරි. දැන් හරි. හරි. අනිත් එක කරනට එනවා. මේක එතකොට දැන් ඔයාලට මම දාන්නේ දෙකක් විදියට. මොකද කට් වුණානේ. කට් වුණ ඉඳන් දැන් ඉඳන් ආය යන්නේ රෙකෝඩින් එක වෙන එකක් විදිහට. හරි. එතකොට අපි කතා කරේ හරි. මම ගියේ හිටියේ බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළා තියෙන බෞද්ධ ආගමික සංකල්පයට ඉදිරිපත් කළ දෙන උරුම කළමනාකරණය සහ ඒ බුදුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට කියලා තියෙන උරුම කළමනාකරණය පිළිබඳ කරුණු ටික. හරි. ඊට පස්සේ මේට අමතරව භික්ෂුන් ගේ හරි නා දෙවෙනි එක. දැන් බුදුන් වහන්සේ හරි ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගේ උරුම කළමනාකරණය බෞද්ධ ආගමික සංකල්පයට. හරි. මම ඒකයි chart එකෙන් බෙදලා දුන්නේ ඔයගොල්ලන්ට ලේසි වෙන්න. මේට අමතරව භික්ෂුන්ගේ සෙනසුන් ජලයෙන් වන හානිය හමුවේ විනාශයට ලක්වන බැවින් එයින් ආරක්ෂා කර ගැනීම උදෙසා තරමක් භූමියක ඉදි කරන්නටත් ඒ සඳහා ගඩොල් බැමි, ගල් බැමි හා දඬු බැමි යන තුන් බැමි වර්ගයේ යොදා ගන්නටත් බුදුන් වහන්සේ නිර්දේශ කර ඇත. එතකොට බුදුන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට දීලා තියෙන උරුම කළමනාකරණයටදී උපදෙස් තියෙනවා. ඒ අතරේ විශේෂ එකක් තියෙනවා. මොකද්ද? භික්ෂුන් වහන්සේලාගේ සෙනසුන්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ සේනාසන. හරිද? ඒගොල්ලෝ ඉන්න තැන්. ජලයෙන් වන හානිය හමුවේ විනාශයට ලක්වන නිසා ඒවා ආරක්ෂා කරගන්න උස් භූමියක ඉදි කරන්නටත් ඒවා ගඩොල් බැමි, ගල් බැමි, දඬු බැමි යන තුන් බැමි වර්ගය. ගඩොල් වලින් බැම්මක් තියලා, ගල් වලින් කළු ගල් බැම්මක් තියලා දඬු බැමි. දඬු බැමි කියන්නේ දඬු ශාක දඬු තියෙන. ඒවල මේ අතුරලා ඒ කියන බැමි වර්ග වලින් බැමි බැඳලා ඒවා ආරක්ෂා කරගන්න නිර්දේශ කරලා තියෙනවා. චුල්ලවග්ගපාළියේ සේනාසනක් කන්දකයේ 147 පිටුව තුළ මේ පිළිබඳ සඳහන් වේ. ඇඳ කකුල් හා පුටු කකුල් වලින් සීරීම් ඇඳ කකුල් වලින් හා පුටු කකුල් වලින් පිරියම් කළ බිම සීරෙන විට ඒ කියන්නේ දැන් ඔයාලා ගෙවල් වල පුටු අදිනවා ඇඳවල් අදිනවනේ. ටයිල් පොළොව නම් හීරෙන්නේ නැහැ. නිකන් රතු පාට පොළොවක් තිබුණ මොකද වෙන්නේ? හීරෙනවා. මේ අම්මයිම කෑ ගහලා ඉන්නේ පුටු අදින්න එපා ඇඳවල් අදින්න එපා කිය. එතකොට ඒකත් මේ ඒ කාලෙත් තිබිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කෑ ගහලා තියෙනවා. හාමුදුරුවෝ. හරිද? එතකොට ඒක තියෙන්නේ ඇඳ කකුල් හා පුටු කකුල් වලින් පිළියම් කළ එක බිම සීරෙන විට ඒවා රෙදි කඩක් වෙලන්න. එතකොට ඒ බිම සීරෙන ඉඳ ඒ කකුල් වලට රෙදි වෙලන්න කියලා තියෙනවා. එතකොට හීරෙන්නේ නැහැ. හරිද? කරන්ට් එක සැරින් සැරේ ඩොප් වෙනවා. එතකොට රෙදි කඩක් වෙලන්නට උපදෙස් දී ඇත. ආකාරය පිළිබඳ චුල්ලවග්ගපාළියේ සේනාසන කන්දකේ 47 වෙනි පිටුවේ එක තියෙනවා. අරක තියෙන්නේ 147 මේක තියෙන්නේ 47 පිටුවේ සඳහන් ඇත. මේ ඔස්සේ පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂුන් සඳහා ඔවුන්ගේ දෛනික ජීවිතයේ උරුම කළමනාකරණය සඳහා ලබා දී ඇති උපදෙස්. බුදුන් වහන්සේ විසින් තම ශ්‍රාවකයන්ට දීපු උපදෙස් ටික. ඊට පස්සේ අතීතයේ බුදුන් විසින් දේශනා කළා වූද භික්ෂූන් විසින් තම අභිමතයේ පරිදි සිදු කළා වූද බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා භික්ෂූනුත් තම අභිමතයේ පරිදි සිදු කළා තියෙනවා විවිධාකාරයේ විහාරාරාම ආරක්ෂා කර ගැනීම කියා මාර්ග පිළිබඳ පෙන්වා දීමට හැකිය. එතකොට බුදුන් වහන්සේ දේශනා තම ශ්‍රේවකයන්ට දේශනා කළා තියෙන උරුමනා කරුණාකරණය කිරීමේ ක්‍රියාමාර්ග තියෙනවා. දෙවෙනි එක තමයි භික්ෂූන් තම අභිමතයේ පරිදි තමන් හිතලා භික්ෂූන් තමන් හිතලා තමන් තමන් වැඩ වාසය කරන විහාරාරාම වල උරුම කර්මනාකරණය කරපු අවස්ථා තියෙනවා. ඒකයි මම කිව්වේ බෞද්ධ ආගමික සංකල්පයට පළවෙනි එක බුදුන් වහන්සේ, දෙවෙනි එක භික්ෂුන් වහන්සේ. හරිද? මොකක්ද ඒකේ තියෙන්නේ? ක්‍රියාමාර්ග පිළිබඳ විහාරාරාම පිළිසකර කර නඩත්තු කිරීම හා ඒවා ප්‍රතිසංස්කරණය කෙරේ පවත්වාගෙන යාම ආදී කටයුතු සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට ඇති බව සාහිත්‍ය මූලාශ්‍ර තුළින් හමු වී ඇත. හරිද? එම සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වන වචන සමුදායක් තියෙනවා. මොනවද? මේවා ලියන්න ඕනේ. ඔක්කොම නැති වුණත් 3-4ක්වත් ලියන්න.
පටිසංකරණ ප්‍රතිසංස්කරණ ඛණ්ඩ උල් පටිසංකරණ මේ වචන හරියට ලියාගෙන නැත්නම් දැන් ලියා ගන්න. පටිසංකරණ ප්‍රතිසංස්කරණ ඛණ්ඩ උල් පටිසංකරණ කැඩී බිඳී ගිය තැන් සැකසීම. පුන කිරීම නැවත ඉදි කිරීම නවාංකර නැවත අලුත් වැඩියා කිරීම වකම්ම ඛණ්ඩ සංකරී පාත නික දිරූතෙන් අලුත් වැඩියා කිරීම ජිනපටි ගතක දිරූතෙන් සැකසීම ජින අසතු දිරුම් ඉවත් කිරීම ජිනං හේවය හරි හේ ඕ ය යන්න ඔයන්න යයන්න ජිනං හේවය දිරූතෙන් පිරවීම ජිනපටි සතර කැඩූ බිඳු තැන් පිරිසකර කිරීම ජිනපටි සතරිය කැඩී බිඳු තැන් පිරිසකර කිරීම ඔය අඳුන් දිවිසම් ඇතිරීම ජිනපටි සතරිය කරා කියලා කියනවා ඔය කිස්තු පූර්ව තුනේ දවර කිව්වේ ගංගවිත්තා දෙන්නිය මේ ජයසිංහ මහබෝධින් වහන්සේ ආරං ආපු කුඹ මේ නැවේ කුඹකස පඩුපාතේ ගෙනිපාතේ කියන එක කූපාවැක් කරන පනාගාර කියලා කෞතුකාගාරික තැන්පත් කරා. ඒකේ පල්ලෙහාට යනකොට තියෙනවා හරිද එකක් අඳුන් දිවිසම් ඇතිරුවා කියලා සහ ජිනපටි සතරිය කරා කියලා. අඳුන් මෙතන අඳුන් දිවිසම් ඇතිරුවා කියන්නේ මේ පුරුම කල්පනාකරණය කරන්න කරපු දෙයක් තමයි සහ ජිනපටි සතරිය කියන්නේ මේ ප්‍රතිසංස්කරණය කඩු විදිච්ඡයන් දැන් ප්‍රතිසංස්කරණය කරා කියන අඳුන් දිවිසම් ඇතුළුවා කියන්නේ උණු පිරියම් කරා කියන්නේ උණු කියන උණු නෙමෙයි ඊට අදාළ ආදේශකයක් පිරියම් කරා කියන එක තමයි අඳුන් දිවිසම් ඇතුළුවා කියලා කියන්නේ. හරි. ආදී අවස්ථාන් පිළිබඳ තොරතුරු සඳහන් පවතී. මෙහිදී අතීතයේ භික්ෂු ආරාම ආවාස ගොඩනැගිලි ස්තූප බෝධිඝර තූපඝර ජනතාඝර පදානඝර ඉගෙනගෙන තියෙනවනේ නේ. අනිකුත් සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ අදාළ පිරිස් රැස්වීම සඳහා බෙරයක් හෝ අග්ගෙඩියක් වැයීම. එතකොට මෙන්න මේ කියපු දේවල් ප්‍රතිසංස්කරණය කරන්න ඒවල උරුමය කල්පනාකරණය කරගෙන ඉස්සරහට අරන් යන්න. බෝධිඝර කියන ඒවල තූපඝර ජනතාඝර පදානඝර ස්තූප ඒවල සහ අනිකුත් ගොඩනැගිලි සියලු ගොඩනැගිලි වල ඒ අදාළ කටයුතු කරන්න බෙරයක් අග්ගෙඩියක් වැයීම කරලා සංවේදන කටයුතු කරලා තියෙනවා. එතකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ භික්ෂුන් වහන්සේලා තම අභිමතයේ පරිදි ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රතිසංස්කරණය කරන විදිය සහ උරුම කල්පනාකරණය කිරීම පිළිබඳ දේශනා කරලා තියෙනවා. හැබැයි බුදුන් වහන්සේගේ දේශනාව තුළ කල්පනාකරණය කියන වචනේ නැහැ. හැබැයි බුදුන් වහන්සේ වක්‍රාකාරයෙන් කොහොමද කල්පනාකරණය කිරීම සහ උරුම කල්පනාකරණය කොහොමද කරන්නේ කියලා දීලා තියෙනවා. හරිද? ඒ අතරේ භික්ෂුන් වහන්සේලා අනිත් මේ මිනිසුන්ගේ සාමාන්‍ය ජනතාවගේ උදව් උපකාර අරගෙනත් කරලා දෙනවා. ඒකෙන් කොහොමද වෙන්නේ? බෙරයක් අග්ගෙඩියක් වයලා කට්ටිය එක්රැස් කරලා තියෙනවා. සුන්නව ප්‍රපාලී සේනාසන සම්බන්ධයේ 147 වෙනි පිටු 147 මොනවා කරුණු එක ලියනවා නම් කෙලින්ම ඉතින් ආයේ ස්පියාගෙන ලකුණු හම්බ වෙයි. මේ හරණු විට අතීත සංස්කෘති උරුමයේ ප්‍රබල ලෙසින් සංස්ථාපනය වූයේද පඤ්ඤාට දාන්නේ නේ. මේ නෝට් එක සමාජයට ඔයගොල්ලෝ ගාව ඇති මම මුලින්ම දාපු එක මේ හරණු විට මම ලියපු ප්‍රශ්න උත්තරයක් මේ හරණු විට අතීත සංස්කෘති උරුමයේ ප්‍රබල ලෙසින් සංස්ථාපනය වූයේද එයින් ආරක්ෂා වූයේද විහාරස්ථානවල උරුමය ආරක්ෂා කර ගැනීමට සිටි භික්ෂුන් වහන්සේලාගේ මූලිකත්වය. ඊට අමතරව ශිල්පීය වශයෙන් අදාළ වන සේවය ලබා දීම සඳහා තවත් පිරිසක් සැදී පැහැදී සිටියේ. මේ පිරිස මැදිහත් වීමේ ප්‍රධාන ආකාර දෙකක්. එතකොට භික්ෂුන් වහන්සේලාගේ තම අභිමතයේ පරිදි කරනකොට ඒකට තවත් පිරිසක් මැදිහත් වෙලා හිටියා. මේ තමයි අදාළ ශිල්පී. ශිල්පී ඥානය නැතුව මේ පුරුම කර්මනාකරණය කරන්න ප්‍රතිසංස්කරණය කරන්න බෑ. භික්ෂුන් වහන්සේලා තම අභිමතයේ පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු කරා බෞද්ධ ආගමික සංකල්පයට මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක තවත් පිරිසක් ඒකාබද්ධ වෙලා හිටියා. ඒ තමයි මේ අදාළ දේවල් ගැන දන්න ශිල්පී. හරි ශිල්පී සාමාන්‍ය ජනතාව. හරිද? එතකොට ඒගොල්ලන්ගේ බලපෑම ඍජු මැදිහත් වීම හා වක්‍රාකාර මැදිහත් වීම විදියට ගන්න පුළුවන්. මේ ශිල්පී භික්ෂුන් වහන්සේලාත් සමග ශිල්පීන් එක්ක වෙලා හිටියා. සාමාන්‍ය ජනතාවත් එක්ක වෙලා හිටියා. බෞද්ධ ආගමික උරුම කල්පනාකරණය කිරීම සඳහා මේ විහාරස්ථාන මේවා ගොඩනැගිලි ඒවා ප්‍රතිසංස්කරණය කරන්නේ.
එතකොට මෙන්න මේ ශිල්පීන් හා සාමාන්‍ය ජනතාවගේ ඍජු මැදිහත් වීමක් තියෙනවා, වක්‍රාකාර මැදිහත් වීම තියෙනවා. ඇයි මේගොල්ලෝ මැදිහත් කරගන්නේ? භික්ෂුන් වහන්සේලාට අර ධනය, ප්‍රාග්ධනය, මුදල් මේ දේවල් ඒව නැහැ. නේ ඒ කාලේ විදිහට ඒව නැහැ. දැන් කාලේ භික්ෂුන් වහන්සේලාට සල්ලි තිබ්බට දැන් පන්සල් වල සල්ලි තියෙන්නේ අපිට නැත්තේ. ඒ කාලේ තිබ්බේ නැහැ. ඒ හින්දා මෙන්න මේ සාමාන්‍ය ජනතාව සහ ස්වේච්ඡාවෙන් වැඩ කරන ශිල්පීන් මේකට දායක කරගත්තා. හැබැයි ස්වේච්ඡාවෙන් වැඩ කරන උනාට ඒගොල්ලන්ට යම්කිසි කඩයක් ගෙවලක් තියෙනවා ශිල්පීන්. හරිද? එතකොට මේ වික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරගත්ත මේ සාමාන්‍ය ජනතාවගේ ශිල්පීන්ගේ බෞද්ධ ආගමික සංකල්ප වලට ප්‍රතිසංස්කරණ මේ උරුම කල්පනාකරණය කිරීමට දායක වෙච්ච ඍජු මැදිහත් වීමක් තියෙනවා, වක්‍රාකාර මැදිහත් වීමක් තියෙනවා. හරිද? පැහැදිලිද? කියප එක පැහැදිලිද? ඇයි නැද්ද? පැහැදිලි අය. එතකොට ඍජු මැදිහත් වීම වක්‍රාකාර මැදිහත්. මේදී විවිධ කාල පරිච්ඡේද මුල් දීමන සිදු වූ කාලගුණික දේශගුණික විපර්යාස සම්මේ ජරා වාස වී විනාශයට පත්වන උරුම ප්‍රතිසංස්කරණය කිරීමට ආරක්ෂා කිරීමට නිත්‍ය සේවයේ බැඳී සිටි සංරක්ෂණ ශ්‍රම බලකාය. එතකොට මේ ජරා වාස වෙනදී මේ ස්වභාවික හේතුන් මත දේශගුණික විපර්යාස මත කාලගුණික තත්ත්ව මත ජරා වාස වෙනවා විනාශ වෙනවා. ඒවා මේ නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරක්ෂා කිරීමට නිත්‍ය සේවා මේ සේවකීන් මණ්ඩලයක් හිටියා. ශිල්පී සාමාන්‍ය ජනතාව අතර නිත්‍ය සේවක මණ්ඩලයක් හිටියා. හරිද? අන්නේ ශිල්පීන්ගේ කණ්ඩායම් විසින් විවිධ බලකායන් විසින් කර්මාන්ත ශිල්පීන් විසින් කණ්ඩායම් විසින් කටයුතු කළ අතර කටයුතු කළ අතර ස්ථානයන්ට අයත් ඉඩම් කුඹුරු ආදී ආදායමින් ඔවුන්ගේ වේතන ලැබුණා. එතකොට දැන් මේ වගේ භික්ෂුන් වහන්සේලා තම අභිමතය කරගෙන යනකොට ඒකට සම්බන්ධ වෙච්ච ශිල්පීන් සාමාන්‍ය ජනතාව කියන අය මේකට සම්බන්ධ වුණා. එතකොට මම කිව්වා ඒගොල්ලෝ වක්‍රාකාර මැදිහත් වීම තියෙනවා, ඍජු මැදිහත් වීම තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට ඒ කරන සේවයට වේතනයක් ගෙවලා තියෙනවා. හරි. යම් මේකින් අදාළ කාර්යය නිසි පරිදි නිසි ආකාරයට කරගත නොහැකි නම් වේනම් පෞරාතික කුඹුරු ඉඩම් නැවත අදාළ විහාරස්ථානයට පවරා ගැනීමට සිදු කරනවා. එතකොට මේගොල්ලන්ට මේ ප්‍රතිසංස්කරණය කරන්න කියලා දීපු දේවල් කරගන්න බැරි වුණොත් මෙතන මොකද සාමාන්‍ය උපත් ජනතාව ඉන්න පුළුවන් නේ. ඒ වගේ අයට ඒක නරඹු කරගෙන යන්න බැරි වුණොත් ඒ දීපු ඒවා අය විහාරස්ථානයට අරගෙන තියෙනවා. වක්‍රාකාර මැදිහත් වීමක් වන්නේ නම් මේ අයුරින් පාරම්පරික ලෙස විධාන කිරීමක් තොරව පාරම්පරික ලෙස දැන් මේගොල්ලෝ බැඳී හිටිය ශිල්පීන්නා සාමාන්‍ය ජනතාව බැඳී හිටිය. දැන් උදාහරණයක් විදියට දැන් සීතල්දා මාලිගාවේ මේ පෙරහැර මේ කරඬු ඉස්සරහ නටන විස්කන්දායම මේ පාරම්පරික කට්ටලා. ඒගොල්ලෝ බැඳී ඉන්නවා ඒක නටන. ඒකට කරඬුව වඩම්මන නේ. ඒ කාලේ ඉඳන්. ඒ වගේම වික්ෂුන් වහන්සේලාගේ මේ ප්‍රතිසංස්කරණ වලට උරුම කල්පනාකරණය කරන්න විවිධ පාර්ශවයන් බැඳී ඉඳලා තියෙනවා. හරි. එතකොට ඒගොල්ලන්ට මේ පාරම්පරික ලෙස විධාන කිරීමකින් තොරව තමයි ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් බැඳිලා ඉන්නේ. ඒගොල්ලන්ට කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ අවුරුදු පතා හරි ඒක මාස පතා හරි ඒක කරනවා. එහෙම බැඳිලා හිටියේ නැත්තම් හරිද? විධාන කිරීමකින් තොරව තමන්ට පැරවී ඇති කාර්යයන් ලෙස අදාළ උරුමයන් ආරක්ෂා කර ගැනීමට මෙහිදී සිදුවන අතර මේ වක්‍රාකාර මැදිහත් වීමක් වන්නේ නම් ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා ඍජු ලෙස මුදල් වැය කිරීමක් සිදු නොවන බැවිනි. එතකොට මේක වක්‍රාකාරයෙන් තමයි කරන්නේ. ඇයි? මේගොල්ලන්ට බැඳී ඉන්නවා මේකට මේ අදාළ උරුම කල්පනා කරන කටයුතු කරනවා කියලා. හරිද? ඒගොල්ලෝ ඒක චාරිත්‍රයක් ඒගොල්ලන්ගේ යුතුයකමක් විදියට කරා. එහෙම නැති අයට එහෙම බැඳිලා ඉන්නේ නැති අයට මේක ඍජු මැදිහත් වීමකින් කරනවා. ඍජු මැදිහත් වීම කියන්නේ මේගොල්ලෝ එක එල්ලේම මේක මේ දේවල් මේ උරුම කල්පනාකරණය කරන්න වික්ෂුන් වහන්සේලාට
දායකත්වයේ සපයනවා. අන්න එහෙම අවස්ථාවල ඍජු මැදිහත්වීම කියන්නේ ඒගොල්ලන්ට අදාළ මුදල් ඊට පස්සේ අදාළ ප්‍රාර්ථනයේ ඒ දේවල් භික්ෂුන් වහන්සේලාට ලබා දෙනවා. ඍජු මැදිහත්වීම කියන්නේ සල්ලි වලින් කෙලින්ම ඒ අදාළ උරුම කළමනාකරණය කරන්න ලබා දෙන පාර්ශවයක්. වක්‍රාකාර මැදිහත්වීම කියන්නේ ඒගොල්ලෝ පාරම්පරික වශයෙන් මේ උරුම කළමනාකරණය කරන්න මේ ශිල්පීන්ගේ දායකත්වය සාමාන්‍ය ජනතාවගේ දායකත්වය ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ අනිවාර්යයෙන්. හරිද? ඒක ඒගොල්ලන්ගේ චාරිත්‍රාක් ඒ කාලේ ධම්ම එන. ඒකයි මෙතන කියන්නේ වක්‍රාකාර මැදිහත්වීම ඍජු මැදිහත්වීම කියලා. දෙවන ආකාරයේ ඍජු මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය වේ. මෙහිදී මේ සඳහා අවශ්‍ය වන නිශ්චිත ලිපි ලේඛනයන් සකස් කිරීමටත් සුරක්ෂිතව ආරක්ෂා කිරීමටත් අවශ්‍ය කාලයන්හි ඕනෑම සභාවක් වෙත ඉදිරිපත් කිරීමටත් සඳහා තෝරා ගන්නු ලබන විශේෂිත ස්ත්‍රීවර හිමිනමක් වේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවා මෙන්න මේ වක්‍රාකාර හා ඍජු මැදිහත්වීම සපයන ශිල්පීන් හරි සාමාන්‍ය ජනතාව හරි ඒවා කරනකොට ඒවා නිශ්චිත ලෙස ලේඛනගත කරන්න, ඒවා සුරක්ෂිතව ආරක්ෂා කරන්න, අවශ්‍ය කාලයේදී ඕනෑම සභාවකට ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්න ඒවා කෙටුන්නේ මේ ලේඛනගත කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්න. හරි. මේ අවශ්‍යම ටික මම කියන්නම් අපිට වෙලා නැති එක. ඊට උදාහරණයක් තියෙනවා මිහින්තලේ අබේ නම් නායක ස්ත්‍රීවර හිමි විසින් වස්තු කොල්ල කෑමට විහාරයට වැදුණු දාමරිකයන්ට සංග්‍රහ කර ඔවුන්ට යන්නට ඉඩ හරින අතර මෙම ක්‍රියාව හමුවේ අනෙකුත් තෙරවරුන්ද මේ සඳහා දොස් පවරන විට අබේ නම් භික්ෂුව විසින් පවසා සිටියේ තමන් මෙසේ කිරීමෙන් විහාරස්ථානයේ වස්තු දාමරිකයන්ගෙන් බෙදන බව ඔවුන්ට සංග්‍රහ කිරීමට ගිය වියදම සෑගිරියේ ඇතුල් වන ස්ථානයේ පාපිස්සක වටිනාකම පවා අඩුවන බවත්. ඒ කියන්නේ දැන් මේ මිහින්තලේ අබේ කියන භික්ෂුන් වහන්සේ විසින් මේ විහාරස්ථානයේ මංකොල්ල කන්න ආපු දාමරිකයන්ට මේ මංකොල්ල කන්න එක බලක් සංග්‍රහ කරලා යවන. හරිද? දැන් මේ ආරක්ෂා කරගත්ත විදියක් තමයි උරුම කර්මනාකරණය කරගත්ත විදියක් තමයි කියන්නේ භික්ෂුන් වහන්සේ නම. මොකද්ද ඒ කරලා තියෙන්නේ? ඒගොල්ලෝ මේ දාමරිකයෝ ටික කොල්ල කන්න ආවන් පස්සේ ඒ කොල්ල කෑම මේ වෙන අතකට හරවලා මේ ඒ කොල්ල කරුවන්ට දීලා තිනවා මේ මොනවාද සංග්‍රහය. හරිද? එතකොට ඒකට දොස් පවරපු මේ වෙනත් භික්ෂුන් වහන්සේ කෙනෙක් දොස් පවරනකොට මේ අබේ කියන භික්ෂුන් වහන්සේ කියලා තිනවා මේ දාමරිකයන්ගෙන් ආරක්ෂා කරගන්න එකට මම දීපු සංග්‍රහය සෑගිරියේ පාපිස්සක් මේ නිර්මාණය කරන්න යනකොටත් වඩා වියදම අඩුයි කියලා. ඒ කියන්නේ ඊට වඩා ලොකු වටිනාකමක් තියෙනවා අර කොල්ල කන්න ආපු වස්තුන් වල උරුමයේ ඊට වඩා ලොකු වටිනාකමක් තියෙනවා. එතකොට භික්ෂුන් වහන්සේලාටදී උරුම කළමනාකරණය කිරීමට එක උදාහරණයක් විදිහට ඒක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේ වැදගත් ටික කියන්නේ නැත්නම් මේක ආවේ නැහැ. පොළොන්නරුවේ පළවන විජයබාහු රජුගේ පුත් වික්‍රමබාහු සසුනට අලාභ හානි සිදු කරද්දී පාත්‍රා ධාතුවේ ආරක්ෂාව පිළිබඳව කල්පනා කර උත්තර මූල භික්ෂුව එය රෝහණයට වැඩම කිරීමට කටයුතු කරන ලද. මෙම උරුමයන් ආරක්ෂා කිරීමට උරුම කළමනාකරන ක්‍රියාමාර්ගයක් වශයෙන් සැලකිය හැකියි. එතකොට දෙවෙනි එක තමයි භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමටදී පොළොන්නරුවේ දෙවන විජයබාහු රජුගේ පුත් වික්‍රමබාහු සසුනට මේ අලාභ හානි සිදු කරද්දී පාත්‍රා ධාතුවේ ආරක්ෂාව සඳහා මේ උත්තර මූල වික්ෂුන් වහන්සේ නම රෝහණයට වැඩම කරලා තියෙනවා පාත්‍රා ධාතුවත් සමග. එතකොට ඒක උරුම කල්පනාකරණය කිරීමෙන්දී වික්ෂුන් වහන්සේ කෙනෙක් කරපු උරුම කල්පනාකරණ යාම මාර්ගය. පොළොන්නරුවේ බෞද්ධ ස්මාරක නටබුන් අතර පාත්‍රා ධාතුවද විය. එහිදී වාචිස්සර හිමියන් ප්‍රමුඛ තෙරුවරුන් දළදාව සහ පාත්‍රා ධාතුවේ ආරක්ෂාව පතා මලේ රටට කොත්මලේ ප්‍රදේශයේ පොළොව යට බලලා. එතකොට මලේ රටට ඔයාලා අහලා තිනවා
මේ පොළොන්නරුවේ කාලිංග මාර්ගයේ මේවා කරනකොට ආක්‍රමණය කරනකොට පාත්‍රා ධාතුව මලේ මේ කොත්මලේ ප්‍රදේශයේ වන්දනා මලේ රටට පැනලා ගියා කියලා. ඊට පස්සේ ඇවිල්ලා ආය පාත්‍රා ධාතුව අරගෙන මේ ඒකේ රටවන්නේ මේ ස්ථාපිත කරා කියලා ඕගොල්ලෝ අහලා තියෙනවා. හරිද මේක තමයි කියන්නේ. එතකොට චෝල පාණ්ඩ්‍ය දේශයන්ට පැන ගිය බව චූල වංශය හා පූජාවලදී මූලාශ්‍රවල සඳහන් වේ. මේ අනුවිත ආරාමවාසී භික්ෂූන් විසින් නව හෝ පැරණි ගොඩනැගිලි වල නවකම් කටයුතු සඳහා අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුයි. එතකොට අනිත් උරුම කල්පනා කරන්නේ එක කාරණාවක් තමයි භික්ෂුන් වහන්සේලා යටතේ මොකද්ද මේ ආරාමවාසී භික්ෂූන් විසින් නව හෝ පැරණි ගොඩනැගිලි වල නවකම් කටයුතු සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕන. ඒක භික්ෂුන් වහන්සේලාට පනවලා තිබ්බ නීතියක්. එතකොට ඒකට ඔයගලන්ට ගන්න පුළුවන් මෙන්න මේ ගාථාව. මේ මතක තියාගන්න ලේසි. දැන් මේ කියන භික්ෂුන් වහන්සේ යටතේ උරුම කල්පනා කරනවා කියන උදාගමී සංකල්පය. නව විහාරේ බහු නවකම්මං හෝති අකරොත්තං උච්චා යන්ත. නව විහාරේ බහු නවකම්මං හෝති අකරොත්තං උච්චා යන්ත. වශයෙන් මෙහි විහාරයක් ඉදි කිරීමත් ඒවැයි නවකම් ආදී සිදු කිරීමත් පිරිසිදු කොටස පිරිසිදු කොට තබා ගැනීමත් යන කරුණු ආධ්‍යාත්මික සුවය කරා හේතු කාරණයක් වන බව අංගුත්තර නිකාය අට කතාවේ සඳහන් වේ. රාහුලීමියන් මේ පිළිබඳ රාහුලීමියන් සඳහන් කරයි. එතකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් ආරාම වාසී භික්ෂුන් වහන්සේ කෙනෙක් නව හෝ පැරණි ගොඩනැගිල්ලක නවකම් කටයුතු කියන්නේ දැන් අපි ඉස්සලා දුව නවකම් කියන්නේ මොකක්ද කියලා. අලුතින් ඉදිකිරීමනේ. මේදී නවම් කර කියන්නේ නවකම් කියන්නේ නැවත අලුත්වැඩියා කරන. නැවත අලුත්වැඩියා කරනකොට භික්ෂුන් වහන්සේ කෙනෙක් අනිවාර්යෙන් දායක වෙන්න ඕනේ සම්බන්ධ වෙන්න ඕනේ. හරි. එතකොට ඒක සඳහන් වෙන ඒක පිළිබඳ ඉස්මතු වෙන ගාථාවක් තියෙනවා. නව විහාරේ බහු නවකම්ම හෝති අකරොත්තං උජ්ජායන්ත. එතකොට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ උරුම කර්මනාකරණයේ යටතේ බෞද්ධ ආගමික සංකල්පන යටතේ භික්ෂුන් වහන්සේලාගේ උරුම කර්මනාකරණය කිරීමේදී යම්කිසි ගොඩනැගිල්ලක් හෝ පැරණි ගොඩනැගිල්ලක් හෝ අලුත් ගොඩනැගිල්ලක් නැවත ප්‍රතිනිර්මාණය කරනකොට ප්‍රතිසංස් කරන කටයුතු කරනකොට භික්ෂුන් වහන්සේලා අනිවාර්යෙන් ඒකට සහභාගී වෙන්න ඕන. ඒක පෙන්වන්න කරන ගාථාව තමයි නව විහාරේ බහු නවකම්මක් හොති අකරොත්තං උජ්ජායන්. හරිද? එතකොට මේකට අනුව ඉදිකිරීම විහාරයක් ඉදිකිරීමක් ඒවයි නවකම් ආදී සිදු කිරීමක් පිරිසිදු කොට තබා ගැනීමත් යන කරුණු ආධ්‍යාත්මික සුවය කතා හේතු කාරණාවක් වන බව අංගුත්තර නිකායේ නිකාය අට කතාවේ සඳහන් වේ. හරි. මේ බෞද්ධ වික්ෂුව සිත ලෝකෝත්තර දපත ඒක ටික වලක් යෝගන්න. ඊට පස්සේ මම තව එකක් කිව්වොත් එතකොට තව එකක් තියෙනවා වික්ෂුන් වහන්සේලා මේ බෞද්ධ ආගමික සංකල්පයටදී ප්‍රතිසංස්කරණය කරපු එහෙම නැත්නම් උරුම කර්මනාකරණය කරපු ජේතවන දාගම ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒ සඳහා වැඩ කරපු මිනිසුන්ට ජේතවන ස්තූපේ ප්‍රතිසංස්කරණය කරනකොට ඒක සඳහා වැඩ කරපු මිනිසුන්ට භික්ෂුන් වහන්සේලා තම ආහාර කොටස පවා පිරිනමලා තියෙනවා. ඒ කියන්නේ ජේතවන ස්තූපේ ප්‍රතිසංස්කරණය කරනකොට ඒකට දායක වෙච්ච මිනිස්සුන්ට භික්ෂුන් වහන්සේලාට ලැබුණු දාණය ආහාර කොටස පිරිනමලා තියෙනවා. එතකොට මේක ඍජු මැදිහත් වීමක්ද වක්‍රාකාර මැදිහත් වීමක්ද? ඍජු මැදිහත් වීමක්ද වක්‍රාකාර මැදිහත් වීමක්ද? දැන් කිව්වා භික්ෂුන් වහන්සේලා ඍජුව මැදිහත් වෙලා තියෙනවා වක්‍රාකාරව මැදිහත් වෙලා තියෙනවා බෞද්ධ ආගමික වක්‍රාකාර මැදිහත් නේදයි. මොකද? වක්‍රාකාර මැදිහත් වක්‍රාකාර මැදිහත් වීමක් වෙන්නේ ඇයි?
මේ හාමුදුරුවන්ගේ අර දානේ එතකොට අර වැඩ කරන මිනිස්සුන්ටනේ ආ දෙන්නේ. ආ ඒතකොට ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒක තමයි. වැඩ කරන්නේ වෙනත් පිරිසක්. ඒගොල්ලන්ගේ තමයි ප්‍රාග්ධනයේ මේ දේවල් ඔක්කොම වැය කරන්නේ නැති. භික්ෂුන් වහන්සේලා ඉන්නේ වෙනත් පැත්තක. භික්ෂුන් වහන්සේලා නෙමෙයි දායක වෙන්නේ. ඒ වුණාට භික්ෂුන් වහන්සේලාගේ ආහාර කොටස මේ අදාළ වැඩ කරන අයට දෙනවා. එතකොට මේක භික්ෂුන් වහන්සේලා යටතේ උරුම කල්පනාකරණය යටතේ බෞද්ධාගමික සංකල්ප යටතේ භික්ෂුන් වහන්සේලාගේ වක්‍රාකාර මැදිහත් වීම. අන්න ඒ වගේ වක්‍රාකාර මැදිහත් වීම තුනකුයි මෙහි මැදිහත් වීම තුනකුයි කියවන ඇති. හරි. එතකොට බුදුන් වහන්සේ විසින් කියලා තියෙන දේවල් මම කිව්වා. භික්ෂුන් වහන්සේලා තමයි මතේ පරිදි කියලා තියෙන දේවල් කිව්වා. සාහිත්‍යමය මූලාශ්‍රවල බෞද්ධාගමික සංකල්ප මොනවද කියලා කිව්වා. ඒකේ තමයි කියන්නේ අංගුත්තර නිකායේ තියෙනවා. නිකාය අට කතාවේ ඊට පස්සේ චුල්ලවග්ගපාලියේ සේනාසනක් අන්දකේ තියෙනවා නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා චූලවංශයේ පූජාවලියේ තියෙනවා. එතකොට බෞද්ධ ආගමික සංකල්පවලදී උරුම කළමනාකරණය කිරීමේ පාර්ශ්වකරුවන් බෞද්ධ ආගමික සංකල්පවලදී උරුම කළමනාකරණය කිරීමේ පාර්ශ්වකරුවන් අතර පළවෙනි එක බුදුන් වහන්සේ, දෙවෙනි එක වික්ෂුන් වහන්සේ, තුන්වෙනි එක සාහිත්‍යමය මූලාශ්‍රවල සඳහන් වන බෞද්ධ ආගමික උරුම කළමනාකරණය කිරීම. හරි. ඒ බෞද්ධ ආගමික සංකල්ප. ඊට පස්සේ එනවා දේශපාලනික ධාරා. දේශපාලනික ධාරාව ගැන අද කතා කරනවද නතර කරනවද? ඇතිද? ඔයාලා තමයි කියන්නේ. හා? කොහොමද කතා කරන්නේ නැද්ද ඉතින්? 39 දෙනෙක් ඉන්නේ. මොකද කරන්නේ? තව පැය භාගයක් කතා කරනවද? හැබැයි මං එහෙනම් විනාඩි 5ක් බ්‍රේක් එකක් අරන් එන්නද? හා? හායි. විනාඩි 15ක් විතර දෙන්න. මං එන්නම් එහෙනම්. දේශපාලන ධාරාව කතා කරන්න ගියොත් තව යනවා. පැයක් විතර ඉතින් මට විස්තර කරන්න මේ මොනවද තියෙන ප්‍රශ්න ටික හරි කතා කරලා ඒක අවසන් කරලා දේශපාලන ධාරාව තව දවස් දෙක තුනකින් හරි ආයෙ එකක් දාලා කරගෙන ඒ ටික කරන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. නැත්නම් මම නෝට් එක හරි ෂෙයා කරන්න. එහෙනම් දෙන්නකෝ ඊට පස්සේ අපි කතා කරලා ඉවර කරමු. දැන් හදිස්සි ඉවර කරන්න බෑ. මට එන විනාඩි 15ක් වගේ දෙනවද? හායි. හරි හරි. හරි. මම ස්ටොප් කරලා යන්නම් රෙකෝඩින් එක. රෙකෝඩින් එක ඕනේ.